සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 වර්ෂයේදී අලුතෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන සහ ඔයගොල්ලෝ ફોකස් කරන්න ඕන ඒරියාස් ගැන තමයි අද මම මේ කියන්න හදන්නේ. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි ටෙක්නොලොජි එක. එහෙම නැත්නම් ইনফরমේෂන් ටෙක්නොලොජි කියන විෂය දිනෙන් දිනම දියුණු වෙනවා. ඒ වගේම තමයි වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේ ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් වලට ඉන්න අයට, software engineersලා, network engineersලා, cyber security engineersලා වගේ අයට, එහෙම නැත්නම් architectsලාට තියෙන ලොකුම challenge එක තමයි මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඉස්සරහට මූව් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන එක හරියම අමාරු දෙයක්. එතකොට මේ 2026 දී මොනවද ફોකස් කරන්න ඕන ඒරියාස්? විශේෂයෙන් අපි ගත්තොත් software developers විදියට අපිට හිතන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි අනාගතයේදී සාමාන්‍ය software developers ලාට තියෙන opportunity එක ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ විශේෂයෙන් හිතන්න ඕන DevOps වගේ areas ගැන. ඒ වගේම තමයි DevOps engineers ලා මේක තවදුරටත් හිතන්න අවශ්‍යයි DevSecOps engineers ලා විදියට. මොකද security කියන්නේ ඉස්සරහදී critical component එකක්. ඒක දැනටත් හිම තමයි. ඒ වගේම තමයි ඉස්සරහදී මේ වෙනකොටත් AI කියන තැනට හම්බෙලා තියෙන තැන ඉතාමත් ඉහළයි. විශේෂයෙන්ම අපි මේ ගැන ફોකස් කරන්නම අවශ්‍යයි. ඒ වගේම මේ කියන AI වලට අමතරව මේ AI කියන විෂය භාවිත කරලා අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේ විෂයන් පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. විශේෂයෙන්ම software engineers ලාට අනිවාර්යයෙන්ම AI engineering කියන කැලල එහෙම නැත්නම් ඒ කොටස ඉතාමත්ම වැදගත්. හේතුව තමයි ඔයගොල්ලන්ට අනාගතයේදී මේ AI කියන කොටස නැතුව software development ගැන හිතන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේම තමයි ඉදිරියේදී DevOps කියන විෂයත් එක්කම මේ platform engineering කියන එකෙන් මේ කියන DevOps කියන subject එක තවදුරටත් විකාශනය වෙන්න එහෙම නැත්නම් සංවර්ධනය වෙන්න නියමිතයි. ඉතින් ඔයගොල්ලෝ අනාගතයේදී ඔයගොල්ලෝ software engineer කෙනෙක් වෙනවා නම් DevOps engineer කෙනෙක් වගේ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි වෙනම කතා කරනවා DevOps සහ software engineering කියන දෙකක්. එකක් නෙමෙයි. එතකොට මේක ඇවිල්ලි වල විෂයන් දෙකක්. මේ DevOps engineers ලා අනිවාර්යයෙන්ම ඉස්සරහදී ફોකස් කරන්න අවශ්‍යයි platform engineering කියන subject එක. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා දැනටත් තියෙනවා site reliability engineers ලා එහෙම නැත්නම් SREs. එතකොට මේ DevOps engineers ලා මෙන්න මේ කියන mindset එකත් අපිට මේ SRE කියන mindset එක හදා ගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඒගොල්ලෝ security focus වෙන්නම ඕන. ඒ අතින් ගත්තට පස්සේ මේක ලොකු විකාශනයක් වෙන්න පුළුවන් දෙයක් සහ ඉතාමත් කෙටි කාලෙකින් වෙන්න පුළුවන් දෙයක්. ඒකින්ද දැන්ම ඔයගොල්ලෝ මේ කියන විෂයන් වලට ફોකස් කරන්න පටන් ගන්න. අපි ගත්තොත් cyber security engineers ලා විශේෂයෙන්ම ඔයගොල්ලන්ට අනාගතයේදී cloud engineering එහෙම නැත්නම් cloud security කියන පැත්තට ලොකු නැඹුරුතාවයක් දක්වන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද තවදුරටත් ගොඩාක් ආයතන බහුතරයක් ආයතන තමන්ගේ physical network එකක් මත රඳා පවතින තියෙන opportunity එක ගොඩාක් අඩුයි. එතකොට මේ ආයතන cloud based solutions වලට යන තියෙන opportunity එක ඉතාමත් ඉහළ තත්ත්වයක තමයි තියෙන්නේ. මොකද මේකේ තියෙන OPEX model එකත් එක්ක මේ cost එකක් විදියට ගත්තට පස්සේ cost එක ඉතාමත් limited මට්ටමක තියෙනවා. අපි මේක replacement වලට ගියාට පස්සේ. ඉතින් මේ හින්දා අනිවාර්යයෙන්ම cyber security engineers ලා cloud security කියන දේ ගැන හිතන්න පුරුදු වෙන්න. ඒ වගේම AI security ගැන හිතන්න, quantum computing ගැන හිතන්න. මේ දේවල් අනාගතයේදී තවදුරටත් විකාශනය වෙන්න නියමිතයි. අපි කතා කරා cyber security පිළිබඳව මේ වන විටත් ඉතාමත් cloud security සමාවෙන්න. AI security වලින් AI security කියන එකේදී AI application එකක් කොහොමද secure කරන්නේ සහ AI related threats වලින් ඔයගොල්ලන්ගේ ආයතනය secure කරන්න කියන දෙක ගැනම cyber security engineers ලා architects ලා අනිවාර්යයෙන්ම focus කරන්න අවශ්‍යයි. මේ විතරක් නෙමෙයි තවත් විෂය ධාරාවන් අනාගතයේදී තවදුරටත් සංවර්ධනය වෙන්න නියමිතයි. ඒව තමයි අපි ගත්තට පස්සේ software engineering වල විශේෂයෙන්ම supply chain management කොටස. විශේෂයෙන්ම software supply chain කියන කොටස ඉතාමත් වැදගත් විෂයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වයිදී cyber security කැලේ information security part එක ඉතාමත් වැදගත්. ඉතින් ඔයගොල්ලන්ගේ විෂයට අදාළව හදාරන්න වෙනත් මොනවද මේ විෂයන් වල වෙන්න තියෙන සංවර්ධනයන් කියන එක. ඉතින් ඒ අනුව තීරණය කරන්න මෙන්න මේ දේවල් තමයි මා මේ අවුරුද්ද තුලදී කරගත යුත්තේ කියන එක. විශේෂයෙන්ම ඔයගොල්ලෝ plan එකක් හදාගන්න මාස 3ක් මාස 6ක් සහ අවුරුද්දටම මෙන්න මේ කියන විෂය කොටස් මගේ දැනුම් පද්ධතියට අලුතෙන් ඇතුළත් විය යුතුයි. ඒ වගේම මගේ දැනුමින් එහාට
මෙන්න මේ විෂය ධාරාවන් වෙනස් වීමට නියමිතයි. ඒකින්ද මම ඒවට මේ වෙනකොටත් ලෑස්ති වෙන්න අවශ්‍යයි කියන එක. විශේෂයෙන්ම තාක්ෂණික පොසිෂන් වල ඉන්න අය, ටෙක්නිකල් පොසිෂන් වල ඉන්න අයට, ඉන්ජිනියර්ස්ලා, ආකිටෙක්ට්ස්ලා, ටෙක් ලීඩ්ස්ලා වගේ අයට ඩේ ටු ඩේ අප්ඩේට් වෙන්නම වෙයි. එහෙම නැතුව ඔයගලන්ට මේ ෆීල්ඩ් එකේ සර්වයිව් වෙනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්. ඉතින් ඔයගොල්ලන්ගේ ප්ලෑන් එක හදන්න. ඒ ප්ලෑන් එක පුළුවන් නම් කමෙන්ට් කරන්න.